ආයුබෝවන් අපේ මෑම මහගෙදර YouTube වීඩියෝ channel එකට ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. අපි අද තවත් ලස්සන නිර්මාණයක් කරමු. මේ නිර්මාණය A4 sheets වලින් තමයි කරන්නේ. මේ මල හදාගන්න මම දෙකේ කොටුවක් පාවිච්චි කරනවා. අඟල් දෙකේ කොටුවක් පාවිච්චි කරනවා. භාගයක් සහ අඟල් 4ක් දිග පටියක් පාවිච්චි කරනවා මලේ නටුව සඳහා. මලේ මැද රේණු වලට මම පාට දෙකක් එකතු කරලා මේ වගේ පටියක් හදා ගන්නවා. ඒ වගේ මණි පත්‍රයක් සඳහා මම මෙන්න මේ විදිහට රවුමක් කපා ගන්නවා. ඔයාලට අවශ්‍ය නම් මේකට කොලයක් දාන්න පුළුවන්. අපි කොලයක් කපා ගන්න විදිහ බලමු. ඒකටත් ඔයා අඟල් 1මාරක් දෙකක් ඔයා කැමති ප්‍රමාණයේ කඩදාසියක් අරගන්න විදිහට අරගෙන මේ කඩදාසිය දෙකට නවලා ඔයාලට කැමති හැඩතලයකට මේකට පත්‍රයක් දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ පත්‍රයක් දාගන්න පුළුවන්. එයා ඊට පස්සේ මේක පොඩ්ඩක් නවන්න ඕන අර කොලේ තියෙන නාරටි ඉස්මතු වෙන විදිහට මෙන්න මේ විදිහට නවා ගන්න ලස්සනට. මෙන්න මේ විදිහට ස්ටික් එකක් ආධාරයෙන් අපිට පුළුවන් මේක ලස්සනට හදා ගන්න. මේ විදිහේ කොටසක් ඔයා හදා ගන්න. ඊට පස්සේ අපි මල කපා ගන්න විදිහ බලමු. මේක කොටස් දෙකකට නවා ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක නැවත ත්‍රිකෝණාකාරව නවා ගන්න. නවලා ඔයාලට හැඩතලයක් ඇඳලා කපා ගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට මල් පෙත්තේ හැඩය ඇඳ ගන්න පුළුවන්. ඇඳ ගන්න අවශ්‍ය නැත්නම් ඔයා නිකම්ම කපන්නත් පුළුවන්. මේ විදිහට කරන්න. ඊට පස්සේ මේ අපි ඇඳගත්ත පෙත්ත මේ විදිහට හැඩයට කපා ගන්න. දිගහැරලා බලමු අපි මේ පෙත්ත. මෙන්න මේ විදිහේ මල් පෙත්තක් තමයි ඔයාට ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහේ මලක්. මේක චුට්ටක් හැඩ කරගන්න ඕනි. මෙන්න මේ කට් මාක්ස් ටිකක් දාගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට මේක එක කොටසක් අයින් කරන්න. මල අලව ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් බොහොම හිමීට මෙන්න මේ විදිහට ටූල් කරගන්න. මලේ පෙති ටූල් කරගන්න. එතකොට ලස්සනයි. ඊට පස්සේ අපිට පුළුවන් මේ ටූල් කරගත්ත මල අලව ගන්න. අර කපා ඉවත් කරගත්ත කොටසට තමයි ඔයා ග්ලූ එක දාලා මේ විදිහට හදා ගන්න ඕන. මේ විදිහේ මලක් එන්නේ. එතකොට මලේ මැද කොටස කපා ගන්න රේණු ටික මෙන්න මේ විදිහට ඔයා අලවගත පටිය හීනියට මෙහෙම රේණු ආකාරයට කපා ගන්න. ඊට පස්සේ මේ රේණු ටිකත් ලස්සනට ඔයා ටූල් කරගන්න ඕනි. මෙන්න මේ විදිහට ඊට පස්සේ අපිට පුළුවන් මලේ මැද කොටස මෙන්න මේ විදිහට එකතු කරගන්න.
මේකත් අපි ගම් ටිකක් දාලා අලවගමු. ඊට පස්සේ මේකේ අර මල මැද තියෙන රේණු ටිකේ විහිදිලා තියෙන ස්වභාවය ගන්න අපි පොඩ්ඩක් මේක මේ විදිහට අතින් හදා ගන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් මේ මල මැදට මේ විදිහට තියලා අලව ගන්න. මෙන්න මේ විදිහ මලක් තමයි එන්නේ. ඊළඟට අපි මේ මලට අවශ්‍ය කරන මණිපත්‍රය කපා ගමු. මේකත් මෙන්න මේ විදිහට රවුමනවලා ඔයාලට පුළුවන් මේ මණිපත්‍රය කපා ගන්න. කපාගත්ත මණිපත්‍රයත් එහෙම ටෝල් කරගන්න. ටෝල් කරගෙන ඔයා මේ කොටස පොඩ්ඩක් කපලා නැවත මේක අලව ගන්න ඕන. මෙන්න මේ විදිහට පෙත්තක් හෝ දෙකක් එකතු කරලා අලව ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මල වේලුණාට පස්සේ මෙන්න මේ විදිහට අපි හදාගත්ත මණිපත්‍රය මේකට අලව ගන්න. ඊළඟට අපි එකතු කරමු අපේ මල. හදාගත්ත නාරකිය එක පැත්තකින් කොටස් 4කට කපලා මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේකට ගම් එක දාගන්න. දැන් අපිට පුළුවන් මල අලව ගන්න. මෙන්න මේ විදිහට තමයි අපි මල හදාගන්නේ. ඊළඟට අපි බලමු මේකට කොලයක් එකතු කරන්නේ කොහොමද කියලා. අපි කපාගත්ත කොලේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට අලව ගන්න. මෙන්න මේම මලට එකතු කරගන්න මේ කොලේ. මෙන්න මේ විදිහට එකතු කරගන්න. මේ විදිහට තමයි අපි මල හදාගන්නේ. ඊළඟට අපි බලමු අපි හදාගත්ත මල් පොකුරට කොහොමද මේ මලත් එකතු කරන්නේ කියලා. ඔයාලට පුළුවන් මෙන්න මේ ආකාරයට මේ පොකුරටම ඔයාලට මේ මල එකතු කරන්න. අපි ඒකටම එකතු කරමු මේකත්. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මල් හදාගන්න. දැන් ඔයා වාසයකට දානවා නම් එහෙම නැත්නම් ඔයාගේ ස්ටඩි රූම් එකේ ටේබල් එකටද ඔයාගේ අරේන්ජ් කරන විදිහ අනුව ඔයා මේකේ පෙති ගන්න වැඩි කරගන්න. මෙන්න මේ විදිහට ඔයාට ලස්සන බන්ච් එකක් හදාගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන මල් හදලා බිස්නස් එකක් විදිහට ඔයාලට මේ පේපර් නිර්මාණ කරන්නත් පුළුවන්. ඒ කියන්නේ පේපර් ක්‍රාෆ්ට් එකකින් ආදායම් ලබන්නත් ඔයාලට හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයා ගෘහණියක් නම් ඔයාගේ ගේ අලංකාර කරගන්න මේ වගේ ලස්සන නිර්මාණ කරන්න මාත් එක්ක මගේ channel එකට එකතු වෙන්න.
එමනම් ඔයාලා channel එක subscribe කරන්න, ඒ වගේම අනිත් අයට බලන්න share කරන්න. මගේ වීඩියෝ එකට like එකකුත් දාන්න. එහෙනම් ඔයාට ගොඩක් ඉක්මනින් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.